இன்றைய தினம் நாடாளுமன்ற அமர்வானது நடைபெற்றுக் கொண்டிருந்த பொழுது ஒரு காரசாரமான விவாதம் ஒன்று இடம்பெற்றிருந்தது. அதாவது நாடாளுமன்ற உறுப்பினர் ராமநாதன் அர்ஜுனா அவர்கள் நாடாளுமன்ற உறுப்பினர் வசந்த சமரசிங்கவை சுட்டிக்காட்டி பல விடயங்களினை இன்றைய தினம் தெரிவித்திருந்தார். அதாவது அனுராதபுரம் நகரின் நடுவிலே ஒரு வீட்டை குத்தகைக்கு தேசிய மக்கள் சக்தியின் அரசியல்வாதி ஒருவர் 1.5 மில்லியன் ரூபாவுக்கு பதிவு செய்துள்ளதாக ராமநாதன் அர்ஜுனா தெரிவித்திருந்தார். தேசிய மக்கள் சக்தியின் சட்டத்தரணி ஒருவரினால் தான் இந்த பத்திரம் எழுதப்பட்டிருக்கின்றது என்று கூறியிருக்கின்ற அவர், இந்த உடைமையானது 1.5 மில்லியன் ரூபாவுக்கு பதிவு செய்யப்பட்டிருந்தாலும் அதனுடைய உண்மையான மதிப்பு 1.5 மில்லியனை விட அதிகம் என்றும் குறிப்பிட்டிருக்கின்றார். அமைச்சர் வசந்த சமரசிங்க அடிக்கடி இந்த வீட்டிற்கு வருகை தருகின்றார் என்பதாகவும் அர்ஜுனா சுட்டிக்காட்டியிருந்தார். அது தொடர்பில் இந்த நிலையில் இது தொடர்பிலான ஆவணங்களினுடைய நகலை அவர் சமர்ப்பிக்க நாடாளுமன்றத்தில் தயாராக இருப்பதாகவும் இன்று தினம் தெரிவித்திருக்கின்றார். ආණ්ඩු අපි දාපු පැමිණිලි වෙනස් කරා. මම අල්ලසා දූෂණ විමර්ශන කොමිසමේ දාපු පැමිණිලි සාක්ෂි වෙනස් කරා. ඔය කැරම් බෝඩ් නඩුවත් එහෙම එකක්. ගරු නියෝජ්‍ය කතානායකතුමා 2018 මම කිව්වා පුළුවන් නම් නඩු දාන්න මම බොරු කියලා නම් එළිය කිව්වේ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට එහෙම කවර් වෙලා නෙමෙයි. ඔය කැරම් බෝඩ් නඩුව රදාල පැමිණිලි දැම්මාම පැමිණිලි කරුවා සාක්ෂි කරුවා කරා. හැබැයි ඒ ඔයගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ. ඒ ඔයගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ. හැබැයි අපේ ආණ්ඩුව ඇවිල්ලා නැවත පරීක්ෂණ පටන් අරගෙන විමර්ශන පටන් අරගෙන අපි කරා වැඩේ. අපි කරනවා කියලා ආවා. මිනිස්සු 3-2ක බලයක් දුන්නා. අද මේ මිනිස්සුන්ගේ ජනවරමේ ගෞරවය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආරක්ෂා කරලා තියෙනවා කියන එකත් මතක තියාගන්න. ඒ නිසා සමහරු දැන් පොලිමේ යනවා. මොකද දැන් මාස 6-7ක් යනකොට ගොඩක් පරීක්ෂණ ඉස්සරහට යනවා. අල්ලසා දූෂණ විමර්ශන කොමිසමේ දාපු පැමිණිලි, FCID දාපු පැමිණිලි, CID දාපු පැමිණිලි තව තියෙනවා පරීක්ෂණ වෙන ඒවා. සමහර ඒ වගේ පරීක්ෂණ වෙනකොට සමහරු දැන් බය වෙලා ඉන්නේ. ඒ නිසා ඕගොල්ලෝ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගැහුවට අපි ඒ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන මිනිස්සු නෙමෙයි කියලා විතරක් මතක තියාගන්න. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න පුරුදු වෙනවා නම් ඒක ඕගොල්ලන්ගේ ජොබ් එක උනාට. ජාතික ජනබලවේගය අපි වසන්ත සමරසිංහ your time is up. මම අසන් කරගන්න විදිහ කතා කරන්නේ අපි බොහොම අවබෝධයෙන් මේ වැඩේ කරේ. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියනවා මේ අනපන සංශෝධනය කරලා ගෙනාවෙත් මේ රටේ හොරකම වංචාව දූෂණය නවත්තන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට බුවා වෙලා බොරු කියන එක නෙමෙයි. මේ අපි එළියේ ඉඳන් මේ සටන කරේ. අපි පාර්ලිමේන්තුවේ නැතුව එළියේ ඉඳන් මේ සටන කරේ. අපි මේ පැමිණිලි දැම්ම එළියේ ඉඳන්. අපි පැමිණිලි එළියේ ඉඳන් දාලා තමයි අද කට්ටිය පරීක්ෂණ පටන් ගන්නේ මාලිමාවේ ආණ්ඩුවකින්. මාලිමාවේ ආණ්ඩුවේ පරීක්ෂණ යනකොට තමයි කට්ටිය ඇතුළට යන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව දීපු ජනවරම ආරක්ෂා කරලා වැඩ කරනවා. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වන හොරකම වංචාව දූෂණ නැති රටක් අපි ඒක හදනවා. ඒ නිසා තවදුරටත් ජනතාව රවට්ටන්න බොරු කිය ඒවා නිවැරදි කරන මාධ්‍ය සාකච්ඡා ඩබල් කර යන තමන්ගේ වෘත්තියටවත් නොගැලපෙන දේවල් නොකර අඩුම ගානේ විපක්ෂය තරකයක් තියෙන පදනමක් තියෙන චෝදනා එල්ල කරන්න පුරුදු නම් හොඳයි කියන කාරණේ මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමා. Yeah, honorable member, what's your point of order? Eka, if you are allowing me, I would like to submit this as a table this document. This is okay. You may table it, honorable member. Sir, may I explain this, please? Take 15, not more than 15 seconds. Oh, sir, sure. මේ ඔපුව ලියලා Your time starts now. ආණ්ඩුවේ ඉන්න මේ MP කෙනෙක් ලෝයර් කෙනෙක් මේ ඔපුව ලියලා තියෙන්නේ අනුරාධපුර මැද ගේ එකක් ලක්ෂ 50ට මේක වටින්නේ ලක්ෂ 500ට ලක්ෂ 50ට ලියලා තියෙනවා. ඒ ගේ එකට අපේ වසන්ත Honorable member, this is irrelevant to the debate on No, sir, this is regarding the bribery. This is regarding the bribery. ඒ ගේ එකට වසන්ත සමරසිංගේ මන්ත්‍රීතුමා හැමදාම වොෂ් එකක් දාන්න එනවලු. නිකන් එනවා වොෂ් එකක් දාන්න විතරයි. මේක ටේබල් කරන්න කැමැති ලක්ෂ 50 ගේ එකක්. කාට වුණත් ලක්ෂ 50 එකක් දීලා ගන්න පුළුවන්. මේක කිව්වා කියලා මට වැඩි වැඩි ඒ වුණාට මට කිසි බය නැහැ. Honorable Chamara Sampath Dasanayaka. Yeah, honorable Vasant Samarasinghe. නෑ දොස්තරකම ගත්තයි කියලාවත් දන්නේ නැති මිනිහෙක් දොස්තරකම අරන් තියෙන. මේ පාර්ලිමේන්තුවේ එකත් ඔප්පු කරලා තියෙන්නේ. කොලයක් අරන් කියවන්න කලින් ඕක මේමයි. අනුරාධපුරේ මගේ නගරය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2,59,000ක් ඡන්දරංග පිනියෙක් මම. ඒ නිසා අනුරාධපුර එක තාන්න නෙමෙයි ගොඩක් තැන් තියෙනවා අන්න. ඔයාගේ කියපු මන්ත්‍රීට මිලියන 500 නඩුව දාලා තියෙන්නේ. පුළුවන් නම් ඇවිල්ලා උසාවියට කියන්න. Honorable Chamara Sampath Dasanayaka, your time starts now.
You have 11 minutes. ගරු Honorable Chamara Sampath. ගරු කතානායකතුමනි ගරු මේ නවත්තන්නක මේක පොඩ්ඩක් දෙන්නම නවත්ත Can ගන්නකො you? Okay. Can Then members now- settle down, please? Honorable Chamara Sampath, you දෙන්නම have 11 නවත්ත minutes. ගන්න ගරු කතානායකතුමනි Please sit down. මගේ වෙලාව ගන්න එපා මේ දෙන්න කරන්න ඕන ගරු කතානායකතුමනි